ආයිබෝන් කියලා පිළිගන්නවා අලව කෝඩින් සිංහල YouTube channel එකට. දැන් අපි කලින් වීඩියෝ එකකදී මම පාඨමාලාව ගැන කිව්වා. ඉතින් අපි වැඩි කතා නැතුව ආරම්භ කරමු. ඉතින් ඔයාලට මුලින්ම මේ කෝඩින් වැඩ සඳහා ඔයාලට මම ප්‍රොජෙක්ට්ස් දෙනවා. මොකද ඒ ප්‍රොජෙක්ට්ස් ටික දැන් අපි දැන් මුලින්ම බලාගමු. මේ කම්පියුටර් දැන් ඔයාලා ස්ටාර්ට් කරන්න හැටි දන්නවා කියලා මම හිතනවා. ඔයාලට දැන් මේ මවුස් එක ගැන ගුරු කරන්නේ මෙතන මේක ඔයාලා ෆෝන් එකෙන් බලනවා වෙන්න පුළුවන්, ඒක කම්පියුටරෙන් බලනවා වෙන්න පුළුවන්, ඔයාලා දන්නා ඉන්න පුළුවන්. 100% ඉන්න දන්නා ඉන්නේ මේවා. අපි බලමු මොනවද මේක කරන්නේ කියලා. ඉතින් ඔයාලට මේ මවුස් එකේ ඉඳලා මම දැන් කියලා දෙනවා. දැන් ඔයාලා මෙතන දැන් මේ මවුස් එක අල්ලගත්තාම අපේ ප්‍රොජෙක්ට් 1 එක ආරම්භ කරන්න තාම නැහැ. ඒක නිසා අපි මේ පැහැදිලි කිරීමක් තමයි තාම යන්නේ. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ මවුස් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ කම්පියුටර් ස්ටාර්ට් කරාට පස්සේ මේ මවුස් එක මේ විදිහට මේ මවුස් එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට එහා මෙහා යනවා ඔයාලා අල්ලනකොට. ඉතින් මේකට කියන්නේ මේකට කියනවා කියන්නේ අපි මවුස් ක්ලික් ටිකෙන් ඩ්‍රැග් කරනවා කියලා කියනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ මවුස් වල පැති දෙක කියලා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මැද එකයි මවුස් එකේ වම් පැත්තේ කොටසක් තියෙනවා, දකුණු පැත්තේ කොටසක් තියෙනවා, මැද කොටසක් තියෙනවා. අපි වම් පැත්ත එක කතා කරමු. වම් පැත්ත එක කතා කරන්නේ ඒ කියන්නේ ඔයාට දැන් මොකක් හරි දැන් ෆෝන් එකේ සාමාන්‍යයෙන් ඔයාලා ගොඩක් කරනවා ඇති. ෆෝන් එකේ කරනකොට ඔයාලා වම් පැත්ත ක්ලික් කරපුවාම තමයි ඒක ක්ලික් වෙන්නේ. එහෙනම් දැන් ඔයාලා ෆෝන් එකේ ටච් එකෙන් ක්ලික් කරන්නේ ඇඟිලි වල. හැබැයි මේකේදී එම නෙමෙයි, මේ මවුස් එකෙන් තමයි මේකේ ටච් එක කරන්නේ අපි. දැන් උදාහරණයක් විදිහට මේ මම දැන් මේ කවිත්‍රන් තුන කියලා මගේ ෆෝල්ඩර් එක තියෙනවා. එන්නේ ඒක ඇතුලේ දෙකක් ක්ලික් කරනවා එතකොට. ක්ලික් කරාට පස්සේ ඒක ඕපන් වෙනවා. එතකොට ඔයාලගේ ෆෝන් වල එහෙම නෙමෙයි දැන් මම Google Chrome එකට දෙකක් ක්ලික් කරනවා. එතකොට ඒක ඕපන් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ ඕපන් කරගත්ත වින්ඩෝ එක ක්ලෝස් කරන්නෙත් ඒ බටන් එකෙන්. වම් පැත්ත තමයි ගොඩක් දුරට අපිට පාවිච්චි වෙන්නේ. ඉතින් ඔයා ක්ලෝස් කරගන්න මේ උඩ පෙන්නන කතිරයක්. ඔයාලට උඩ පෙන්නනවා කතිරයක්. එන්න ඒක ක්ලික් කරන්න ඕන. මෙන්න මේ මෙතන තියෙන කතිරේ එන්න ඒක ක්ලික් කරාට පස්සේ ක්ලෝස් වෙනවා. ඔයාට ඊට පස්සේ මෙන්න මේ මෙතන තියෙන මේ රීනා කුලක් වගේ තියෙන්නේ. එන්න ඒකෙන් මේක මිනිමයිස් කරනවා. ඒ කියන්නේ මෙතනින් වින්ඩෝ එක ක්ලෝස් වෙන්නේ නැහැ. ක්ලෝස් වෙන්නේ නැහැ මේ. ඒ කියන්නේ ඒක මෙතන මේ ටාස්ක් බාර් එකේ දෙන්දිලා අපිට අලුත් ඩෙස්ක්ටොප් එක හම්බ වෙනවා. මෙන්න මේ මම ක්ලික් කරලා පෙන්නන්නම්. එතකොට මෙතන මේ එක තියෙනවා. මේකට කියනවා අපි ටාස්ක් බාර් එක කියලා. ටාස්ක් බාර් එක කියලා තමයි මේකට කියන්නේ අපි. මේකට කියනවා මේ ඇප්ස් බාර් එක මම තියෙන තැන මේකට කියනවා Windows search bar කියලා. මෙතනින් අපිට මොකක් හරි ඇප් එකක් මෙන්න මේක උඩ වම ක්ලික් කරන්නේ. මොකක් හරි දැන් මම Google Chrome කියලා ටයිප් කරනවා. ඒක උඩ ක්ලික් කළා. Google Chrome. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇප් එක තියෙනවා. ඒක වම ක්ලික් කරාට පස්සේ ඒක ඕපන් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ගොඩක් දෙනෙක්ට එන ප්‍රශ්නය තමයි දැන් මේ කතිරේ ක්ලික් කොහොමද ක්ලෝස් කරගන්නේ වින්ඩෝ එක. ටික දෙනෙක්ට එන ප්‍රශ්නයක්. ඉතින් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔප්ෂන් තුනක්. මෙතන මේක දැන් ඔයාලට කියලා දෙන්න. මෙන්න මේ ඔප්ෂන් එකෙන් කරන්නේ මේ ස්ක්‍රීන් එක ලොක් කරනවා. ෆුල් ස්ක්‍රීන් එකට එනවා. මෙන්න මේක මම දැන් ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක ෆුල් ස්ක්‍රීන් එකට ආවා. දැන් මම මෙන්න මේ ආයේ මේක ක්ලික් කරාට පස්සේ ආයේ පොඩි වෙනවා ඒක. ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ කතිරේ ක්ලික් කරාට පස්සේ ඒක ක්ලෝස් වෙනවා. ඒ කියන්නේ මේ ඇප් එක අපි අර ෆෝන් එකේ වම් පැත්තේ තියෙන පළමුව මේක ක්ලික් කරාට පස්සේ ක්ලෝස් ඕල් කියලා එනවනේ. ඒකේ වගේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් කතිරයක්. එන්න ඒක ක්ලික් කරන්න පුළුවන් ඔයාට. එතකොට මේක ක්ලෝස් වෙනවා. එතකොට දැන් ඔයාලා දැන් අපි බලමු මේ කොහොමද මේ දැන් ඔයාලට කියන්නේ අපිට කොහොමද වින්ඩෝ එකක් ක්ලෝස් කරගන්න, වින්ඩෝ එකක් ඕපන් කරගන්න කියලා ඔයාලට තේරෙන්නේ නැති. අපි බලමු දැන් කොහොමද මේ පරිගණකයේ කියන්නේ අපි ඔයාලගේ ෆෝන් වල නම් තියෙනවා සාමාන්‍යයෙන් අපිට fx files වගේ files ගොඩක් ජාතියක් තියෙනවා. හැබැයි මේකේ වගේ files launchers නෑ. මේකේ තියෙන්නේ අපිට එකම එකක් තියෙනවා. ඒකේ නම තමයි this pc. ඔයාලා Windows 7 පාවිච්චි කරනවා නම් ඒක වගේ දේවල් පාවිච්චි කරනවා නම් අපිට මෙතනදී අපිට my computer කියලා බලා ගන්න පුළුවන්. මේක අපිට නැත්තම් this pc කියලා බලා ගන්න පුළුවන්. ඒක computer කියලා බලා ගන්න පුළුවන්. මොකක් හරි මේ computer icon එකක් තියෙන එක උඩ ඔයාලා වම් පැත්ත දෙපාරක් ක්ලික් කරනවා. දැන් ඔයාලා හිතන්නකෝ මේ මොකක් හරි delete කරන්න ඕන කියලා මේ app එකක් උඩ තියෙන ඔයාට කරන්න තියෙන්නේ මේ විදිහට දැම්ම මෙන්න මේ විදිහට right click කරනවා. මෙන්න මේ mouse එකෙන්
දකුණු ක්ලික් කරන එක රයිට් ක්ලික් කියලා තමයි කියන්නේ. ඕන කෙනෙක් දකුණු. ඉතින් මේක ක්ලික් කරලා පස්සේ මෙන්න මේ නිකන් ක්ලික් කරලා මෙන්න මේ වගේ එකක් එනවා. මේතර තියෙනවා නිව් කියලා එකක්. ඔයාලා බලාගන්න. මේ මුලින්ම මෙතන ඉඳලා හඳුනලා දෙන්න. මේක නම් වලට තාම වැඩක් නැහැ. මෙතන ඉඳලා මම මෙතෙන්ට බඳලා දෙන්නම්. මෙතන මේ Windows 11 එක මගේ තියෙනවා. මෙතන මේ view කියලා තියෙන්නේ. එන්න එතන ක්ලික් මේක ගාවට ගියාට පස්සේ මෙන්න මේ වගේ එනවා. මෙතනින් ඔයාට මේ icons කුඩා වැඩියා කරන්නේ හැකියාව මෙතනින් ලැබෙනවා. ඔයාට දැන් මේ වම තමයි ක්ලික් කරන්න. ඒක හොඳට මතක තියාගන්න වම ක්ලික් කරන්න. මේක මේ මෙනු එක දැන් දකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ view එක උඩ ඉතින් මෙතන medium icons, small icons, large icons. මම මෙතනින් ඔයාලට කොහොම හරි ඔයාලගේ icons වල ප්‍රමාණය විශාල කරගන්න, කුඩා කරගන්න පුළුවන්. මම දැන් මෙතන large icons දෙනවනේ. දුන්නාට පස්සේ වම ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ icons ලොකු වෙනවා වලට හොයාගන්න පුළුවන්. ඉතින් මම දැන් ආයෙකට මේ small icons කියලා කියන්නේ කොත් කරාට පස්සේ ආයෙ පොඩි වෙනවා බලන්න. මම ආයෙ ගිහින් එතනින් medium icons දුන්නාට පස්සේ ඒක ටිකක් ලොකු වෙනවා. මම දැන් ආයෙ ගිහින් small icons දෙනවා. small icons දුන්නාට පස්සේ මේ විදිහට සාමාන්‍ය අපි කලින් තිබ්බ ගානට එනවා. අපි දැන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. දැන් අපි බලමු ෆෝල්ඩර් එකක් කොහොමද ක්‍රියේට් කරගන්නේ කියලා. ඔයාලට ඒ සඳහා ෆෝල්ඩර් එකක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඔයා දකුණ ක්ලික් කරන්න. දකුණ ක්ලික් කරාට පස්සේ මේ මෙතන තියෙනවනේ story by කියලා. story නෙමෙයි sort by කියලා. එන්න එතන ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ apps වල මේ කියන්නේ තන ඔය කියන්නේ තන වෙනස් කරන්න. දැන් මම මෙතන view story by එක දැන් ක්ලික් කරලා size දෙනවා. size වලට ටැප් එක වෙනස් වෙනවා. කියන්නේ තියෙන තැන වෙනස් වෙනවා size අනුව. මෙතන තියෙනවා item type. item type එක අනුව ඒක size එක මේ තැන වෙනස් වෙනවා. මේ name එක අනුව ඒකේ තැන වෙනස් වෙනවා. name එකේ තැන අනුව වෙනස් වෙනවා. මේක හොඳ ලොකුම එකනේ. ඒක නිසා මේක this PC කියන්නේ මේ සේරම තියෙන්නේ this PC එකේ. මොකද this PC එකේ තියෙනවා desktop කියලා කොටසක්. desktop කියලා කොටසේ තමයි මේ සේරම අපි වැඩ කරන්නේ. මොකද මේකට අපිට කියන්නේ file explorer කියලා. මොකද මේකෙන් තමයි ප්‍රධාන එක Windows වල ප්‍රධානම දේ මෙන්න මේ this PC කියන icon එක. මේක මොනවා හරි වුණොත් ඔයාලගේ PC එක සම්පූර්ණ PC දෙයක් වෙන්නේ කරුවල විතරයි. මේ සේරම ඉන්නේ එක. දැන් අපි බලමු වැඩි කතා නැතුව කොහොමද folder එක හදන්නේ. ඔයාලා මේ විදිහට දකුණ ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න new කියලා ගන්න. එන්නේ උඩ මේ ටැප් වල හිටියල බස් මෙන්න මේ වගේ එකක් වෙනවා. මෙතන තියෙනවා ෆෝල්ඩර් කියලා. එන්න එතන වම ක්ලික් කරාට පස්සේ මේ විදිහට ෆෝල්ඩර් එකක් තියෙනවා. ඔයාලා මොනවද කරන්න එපා. මේ මම ඔයාලා ටයිප් කරගන්න ඕනේ. odin කියලා. odin files කියලා ටයිප් කරන්න. os කියලා ටයිප් කරන්න. කරලා enter ඔයාලා කීබෝඩ් එකේ enter කියලා බටන් එකක් තියෙනවා. මෙන්න ඒක ක්ලික් කරාට පස්සේ මේ ෆෝල්ඩර් එක හරි. rename එක හරියට මේ ෆෝල්ඩර් එක ගෙනියන්න ඕන නම් මේ ෆෝල්ඩර් එක උඩ වම එක ක්ලික් කරගෙනම ඉන්න. වම ක්ලික් කරගෙන හිටියට පස්සේ ඔයා මේක ගෙනියන්න. වම ක්ලික් කරගෙන මෙයා ගෙනියන්න. එතකොට මේ තනින් තනට යනවා. මම දැන් මෙතනින් අතාරිනවා. එතකොට එතෙන්ට ෆෝල්ඩර් එක එනවා. එහෙනම් සුබ දවසක් ඔයාලට. මම පළවෙනි පාඩම කරන්න කලින් මම පොඩි දෙයක් කරා. හරි. අපි දැන් ඊළඟට පළවෙනි පාඩමට සූදානම් වෙනවා. එහෙනම් බායි සුබ දවසක් ඔයාලට. බායි එනවා.